ට්‍රේඩිං කරන ගොඩක් දෙනෙක් ලොස් කරගන්නේ මාකට් එක යන ඩිරෙක්ෂන් එක වැරදිච්ච නිසා නෙමේ. මාකට් එකේ හැදෙන වේව් එක මොන්න පැත්තට මූවෙයිද කියලා හිතාගන්න බැරි වුණ නිසා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ නියෝවේව්වල තියෙන පැටර්න් කොහොමද මාකට් එකේ අයිඩෙන්ටිෆයි කරගන්නේ කියලා. නියෝවේව්වලින් ඇනලයිස් කරනකොට සම්පූර්ණයෙන්ම මේ නියෝවේව් කියන ඇනලයිස් මෙතඩ් එක කන්ටිනියු වෙන්නේ මේ පැටර්න් හරහා. කියන්නේ සම්පූර්ණයෙන්ම අපි නියෝවේව්වලින් ඇනලයිස් එකක් ගන්නකොට මේ පැටර්න් වලින් තමයි අපි මේ ඇනලයිස් එක ගහන්නේ. එතකොට අපිට නියෝවේව්වල පැටර්න් වර්ග 50ක් විතර තියෙනවා. මෙන්න මේ නියෝවේව්වල තියෙන පැටර්න් 50 මාකට් එකේ ඕනි විදිහට හැදෙන්න බෑ. මේක එක්තරා රටාවක් තියෙනවා හැදෙන්න පුළුවන්. එතකොට රටාවට අනුව තමා මේ පැටර්න් ක්‍රියේට් වෙන්නේ. මෙන්න මේ නියෝවේව්වල පැටර්න් ගත්තට පස්සේ මේන් වශයෙන් අපි මේ පැටර්න් 50 කොටස් දෙකකට බෙදනවා. මේන් වශයෙන් කොටස් දෙකකට බෙදනවා. එකක් තමා ඉම්පල්ස් වේව්, අනිත් එක කරෙක්ෂන් වේව්. මේ නියෝවේව් වලින් ඇනලයිස් කරනකොට පැටර්න් වර්ග 50ක් විතර තියෙනවා. ඒ පැටර්න් වර්ග 50 අපි මෙන්න මේ ඉම්පල්ස් වේව් සහ කරෙක්ෂන් වේව් කියන කොටස් වර්ග දෙකට බෙදනවා. මොකද්ද මේ ඉම්පල්ස් වේව් එකක් කියන්නේ? මොකද්ද මේ කරෙක්ෂන් වේව් එකක් කියන්නේ? සරල එක්ස්ප්ලේන් එකක් දෙන්නම්. මොකද අපි මේ ඉම්පල්ස් වේව් එකක් ගැන ඉස්සරහ වීඩියෝස් වලදී ගැඹුරෙන් කතා කරනවා. එතකොට ඉම්පල්ස් වේව් එකක් කියන්නේ මෙන්න මේ වගේ මූවමන්ට් පහක පැටර්න් එකක්. මූවමන්ට් පහක පැටර්න් එකකට තමා අපි මේ ඉම්පල්ස් වේව් එකක් කියලා කියන්නේ. අපි මේ ඉම්පල්ස් වේව් එකක් ප්‍රෙඩිට් කරන්නේ මාකට් එකේ ට්‍රෙන්ඩ් එකක් කන්ටිනියු වෙන පැටර්න් එකක් විදිහට. එක්සැම්පල් එකක් විදිහට ගත්තොත් මාකට් එක අප් වෙනවා නම් තව දිගටත් මේ මාකට් එක අප් වෙන්න පුළුවන් පැටර්න් එකක් විදිහට අපිට මේ ඉම්පල්ස් කියන පැටර්න් එක හඳුන්වන්න පුළුවන්. එතකොට ඉම්පල්ස් පැටර්න් එකකින් වෙන්නේ යන ට්‍රෙන්ඩ් එක තව දුරටත් මාකට් එකේ කන්ටිනියු වෙනවා. ඒක ඩවුන් ට්‍රෙන්ඩ් එකකට මාකට් එක එනවා නම් ඉම්පල්ස් එකක් ඇදුනොත් ඩවුන් ට්‍රෙන්ඩ් එක තව දිගටත් මාකට් එක කන්ටිනියු වෙනවා කියලා අපිට අයිඩියා එකක් ගන්න පුළුවන් මෙන්න මේ ඉම්පල්ස් පැටර්න් එකේ. එතකොට මොකද්ද මේ කරෙක්ෂන් වේව් එකක් කියන්නේ? කරෙක්ෂන් වේව් එකක් කියලා කියන්නේ මාකට් එකේ ට්‍රෙන්ඩ් එකට විරුද්ධව මූවමන්ට් එකක්. ට්‍රෙන්ඩ් එකට විරුද්ධව මූවමන්ට් එකක් එනවා නම් අපි එතන හඳුන්වනවා මේ එන්නේ කරෙක්ෂන් පැටර්න් එකක් කියලා. එතකොට ඔන්න මාකට් එක අප් ට්‍රෙන්ඩ් එකට ගිහිල්ලා මාකට් එක පොඩි පුල් බෑක් එකක් එනවනම් එක්සැම්පල් එකකට මෙන්න මෙහෙම හිතන්නකෝ. දැන් මාකට් එක මෙන්න මෙහෙම අප් ට්‍රෙන්ඩ් එකකට යනවා. මෙන්න මේ අප් ට්‍රෙන්ඩ් එකට ගිහිල්ලා මාකට් එක මේ බලන්න දැන් මේ අප් ට්‍රෙන්ඩ් එකට යන මාකට් එකේ මෙන්න මෙහෙම පුල් බෑක් එනවා. ඔන්න ඔය එන පුල් බෑක් වලට අපි කියනවා මේක කරෙක්ෂන් පැටර්න් එකක් කියලා. මේන පුල් බෑක් වලට අපි කියනවා කරෙක්ෂන් කියලා. එතකොට සරලවම කිව්වොත් අපි මෙන්න මේ කරෙක්ෂන් එකක් කියන්නේ මොකද්ද? මාකට් එකේ යන ට්‍රෙන්ඩ් එකට විරුද්ධව හැදෙන මූවමන්ට් එකට අපි කරෙක්ෂන් පැටර්න් එකක් කියලා කියනවා. එතකොට මේ කරෙක්ෂන් ගැන අපි ඉස්සරහට ගැඹුරෙන් වීඩියෝස් ගොඩක් කතා කරනවා. මොකද කරෙක්ෂන් වලින් තමයි අපි මේ මාකට් එක සම්පූර්ණයෙන්ම කන්ටිනියු කරන්නේ. අර ට්‍රෙන්ඩින් ඉම්පල්ස් එකකින් මාකට් එක යන ට්‍රෙන්ඩ් එක කන්ටිනියු කරනවා කියවට නියෝවේව් ට්‍රේඩර් කෙනෙක් ගත්තට පස්සේ මාකට් එක සම්පූර්ණයෙන්ම කරෙක්ෂන් පැටර්න් වලින් තමයි මාකට් එක ඇනලයිස් කරන්නේ. ඒක නිසා අපි ඉස්සරහට ගැඹුරෙන් කතා කරනවා. දැනට අයිඩියා එකක් ගන්න. කරෙක්ෂන් පැටර්න් එකක් කියන්නේ මාකට් එක යන ට්‍රෙන්ඩ් එකට විරුද්ධව හැදෙන මූවමන්ට් එකට අපි කරෙක්ෂන් පැටර්න් එකක් කියලා කියනවා. ඒතකොට කරෙක්ෂන් පැටර්න් එකක් වේව් 3ත් වේව් 13ත් අතර මූවමන්ට් එකකට යන්න පුළුවන්. කියන්නේ වේව් 3ක් විදිහට කරෙක්ෂන් එකක් හැදෙන්න පුළුවන්. වේව් 13ක් විදිහටත් කරෙක්ෂන් පැටර්න් එකක් හැදෙන්න පුළුවන්. අපි ඒවා ඉස්සරහ වීඩියෝස් වලදී කතා කරනවා. නියෝවේව් වලින් ඇනලයිස් කරනකොට මේන් වශයෙන් අපි කොටස් දෙකකට බෙදනවා ඉම්පල්ස් වේව් සහ කරෙක්ෂන් වේව් කියලා. එතකොට ඉම්පල්ස් වේව් එකක් කියන්නේ මොකක්ද?
මාකට් එක යන ට්‍රෙන්ඩ් එක කන්ටිනියු කරන පැටර්න් එකක් විදියට අපිට නම් කරන්න පුළුවන්. එතකොට මේ ඉම්පල්ස් එක කියන්නේ මෙන්න මේ වගේ පැටර්න් එකක්. එතකොට මොකද්ද මේ කරෙක්ෂන් එකක් කියන්නේ? කරෙක්ෂන් එකක් කියන්නේ මාකට් එකේ ට්‍රෙන්ඩ් එකට විරුද්ධව මූව්මන්ට් එකක් එනවනම් අපි ඒකට කරෙක්ෂන් මූව්මන්ට් එකක් කියලා කියනවා. හැබැයි මාකට් එක යන ට්‍රෙන්ඩ් එක කන්ටිනියු වෙන්නත් කරෙක්ෂන් පැටර්න් හැදෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ ඉම්පල්ස් එක ගත්තට පස්සේ ඉම්පල්ස් එක කොටස් දෙකකට බෙදෙනවා. ඉම්පල්ස් කියන පැටර්න් එක කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමා ට්‍රෙන්ඩින් ඉම්පල්ස්, අනිත් එක ටර්මිනල් ඉම්පල්ස්. එතකොට ඉම්පල්ස් එකක් කියන්නේ මොකද්ද? වේව් පහක පැටර්න් එකක් කියලා අපි දැන් කීවානේ. එතකොට මොකද්ද මේ ට්‍රෙන්ඩින් ඉම්පල්ස් එක? මොකද්ද මේ ටර්මිනල් ඉම්පල්ස් එක? ඇයි අපි මේ ඉම්පල්ස් එක කොටස් දෙකකට බෙදන්නේ? එතකොට ඉම්පල්ස් එක කොටස් දෙකකට බෙදන්න රීසන් එකක් තියෙනවා. ට්‍රෙන්ඩින් ඉම්පල්ස් එකක් හැදුනොත් මාකට් එක නිකන් හයි වොලටිලිටි මාකට් එක තමයි හැදෙන්නේ. දැන් අපි දන්නවනේ සාමාන්‍ය මාකට් එකක් ගත්තට පස්සේ එකම විදිහට මූව් වෙන්නේ නැහනේ. සාමාන්‍ය රේන්ජින් මාකට් එකක් යන්න පුළුවන්. මාකට් එක හයි වොලටිලිටි විදිහට මාකට් එක අප් වෙන්න පුළුවන්, ඩවුන් වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ මාකට් එක සාමාන්‍ය නොඑක් විදිහට මූව් වෙන්න පුළුවන්. මෙන්න මේ ට්‍රෙන්ඩින් ඉම්පල්ස් එකක් කියන්නේ හයි වොලටිලිටි මාකට් එකක හැදෙන පැටර්න් එක. එක්සාම්පල් එකකට ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් ට්‍රෙන්ඩින් ඉම්පල්ස් එකක් කියන්නේ මෙන්න මේ වගේ මූව්මන්ට් එකක් යනවා. එතකොට මෙන්න මේ වගේ මූව්මන්ට් යනවා නම් අපි ඒකට කියන සාමාන්‍යයෙන් ට්‍රෙන්ඩින් ඉම්පල්ස් එකක් යන්න කියලා. ඒ කියන්නේ අර යන ට්‍රෙන්ඩ් එක හයි ප්‍රෙෂර් එකෙන් යනවා. ඒක අප් ට්‍රෙන්ඩ් එකකට යනවනම් මාකට් එක කැනල් එකෙන් දෙකෙන් තුනේ මාකට් එක අප් වෙනවා. ඩවුන් ට්‍රෙන්ඩ් එකකට ගියත් ඒ වගේ. එතකොට මෙන්න මේ වගේ මූව්මන්ට් එකක් යනවා නම් සාමාන්‍යයෙන් අපි ප්‍රෙඩික්ට් කරනවා මෙන්න මේ වගේ තැන්වල තමා ට්‍රෙන්ඩින් ඉම්පල්ස් හැදෙන්න පුළුවන් කියලා. එතකොට ඔන්න අපි මෙන්න මේ ඉම්පල්ස් එක කොටස් දෙකකට බෙදනකුවා. එකක් ට්‍රෙන්ඩින් ඉම්පල්ස්, එකක් ටර්මිනල් ඉම්පල්ස්. එතකොට මෙන්න මේ ට්‍රෙන්ඩින් ඉම්පල්ස් කියන පැටර්න් එක හැදෙන්න මොන වගේ තැන්වලද? හයි වොලටිලිටි මාකට් වල. ඒ කියන්නේ මාකට් එක යන මූව්මන්ට් එක හයි ප්‍රෙෂර් එකකින් යනවා නම් අපි ඒ වගේ තැන්වල මෙන්න මේ වගේ ට්‍රෙන්ඩින් ඉම්පල්ස් හැදෙන්න පුළුවන් කියලා ප්‍රෙඩික්ට් කරනවා. එතකොට මෙන්න මේ ටර්මිනල් ඉම්පල්ස් එක. ඒ කියන්නේ අපි මෙන්න මේ ඉම්පල්ස් එක කොටස් දෙකකට බෙදුවා. එකක් ට්‍රෙන්ඩින්, අනිත් එක ටර්මිනල්. එතකොට මෙන්න මේ ටර්මිනල් ඉම්පල්ස් එක කියන්නේ මාකට් එක අර රේන්ජින් මාකට් එක. එක්සාම්පල් එකකට ගත්තොත් එහෙම මෙන්න මේ වගේ තැන් බලන්නකෝ. මෙන්න මේ වගේ තැන් ගත්තොත් එහෙම අපි සාමාන්‍ය මාකට් එක අර අප් වෙන්නේ නැහැ, ඩවුන් වෙන්නේ නැහැ. සාමාන්‍ය මාකට් එක රේන්ජින් වෙනවානේ. කියන්නේ සයිඩ් ඒ මූව්මන්ට් එකක් විදිහට තමයි මෙන්න මේ ටර්මිනල් ඉම්පල්ස් කියන පැටර්න් එක හැදෙන්නේ. එතකොට ඕගොල්ලන්ට බැලුවොත් තියෙනවා මෙන්න මෙතන තියෙනවා ටර්මිනල් ඉම්පල්ස්. එතකොට ටර්මිනල් ඉම්පල්ස් එක කියන සරලවම කිව්වොත් අර රේන්ජින් මාකට් එකක හැදෙන පැටර්න් එකක්. රේන්ජින් මාකට් එකක හැදෙන පැටර්න් එකක් තමයි අපි මේ ටර්මිනල් ඉම්පල්ස් එක කියලා කියන්නේ. හරි. එතකොට ඔන්න අපි මෙන්න මේ ඉම්පල්ස් එක ගත්තට පස්සේ ඉම්පල්ස් එක කොටස් දෙකකට බෙදුවා. එකක් ට්‍රෙන්ඩින් ඉම්පල්ස්, අනිත් එක ටර්මිනල් ඉම්පල්ස්. ට්‍රෙන්ඩින් ඉම්පල්ස් සහ ටර්මිනල් ඉම්පල්ස් කියලා අපි මේක කොටස් දෙකකට බෙදනවා. එතකොට අපි මේක ඊළඟ වීඩියෝස් වලින් කතා කරමු. මොකද්ද මේ ට්‍රෙන්ඩින් ඉම්පල්ස් එකක් කියන්නේ, මොකද්ද මේ ටර්මිනල් ඉම්පල්ස් එකක් කියන්නේ කියලා. එතකොට අද වීඩියෝ එකෙන් කතා කරන්නේ මේ පැටර්න් මොන වගේද කියන එක විතරයි. එතකොට මේ පැටර්න් වල තියෙන රූල්ස් වත් මේ පැටර්න් හැදෙන්න පුළුවන් තැන්වත් අපි කිසිම දෙයක් කතා කරන්නේ නැහැ. අපි වෙන මේ නියෝ වේව් වල තියෙන පැටර්න් 50 කොටස් වලට බෙදන එක විතරයි අද කරන්නේ. එතකොට ඔන්න මේන් වශයෙන් ගත්තොත් එහෙම මේජර් වේව් කියලා අපි කොටස් දෙකකට බෙදනවා. ඉම්පල්ස් වේව් සහ කරෙක්ෂන් වේව්. ඉම්පල්ස් වේව් වලට ආවට පස්සේ අපි වෙන්න මේ ඉම්පල්ස් වේව් එකත් කොටස් දෙකකට බෙදනවා. ට්‍රෙන්ඩින් ඉම්පල්ස්, ටර්මිනල් ඉම්පල්ස් කියලා. ට්‍රෙන්ඩින් ඉම්පල්ස් සහ ටර්මිනල් ඉම්පල්ස් කියලා කතා කරනවා. ඒ කරලා වෙන්න මේ ට්‍රෙන්ඩින් ඉම්පල්ස් එක ගත්තට පස්සේ ට්‍රෙන්ඩින් ඉම්පල්ස් එකේ පැටර්න් තුන් විදිහකට හැදෙන්න පුළුවන්. ඒ කියන්නේ ට්‍රෙන්ඩින් ඉම්පල්ස් එක
තුන් විදිහකට හැදෙන්න පුළුවන් කියලා කියනවා. එකක් තමයි first extended trending impulse, third extended trending impulse, fifth extended trending impulse. මෙන්න මේ trending impulse එක තුන් විදිහකට හැදෙන්න පුළුවන් කියලා අපි කතා කරනවා. එතකොට මෙන්න මේ impulse pattern තුනේ ඒ කියන්නේ මෙන්න මේ pattern තුන ඇතුළත් අපිට ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. මේ පැටර්න් එකක් හැදෙන්නේ මොන වගේ තැන්වලද? එතකොට මේ පැටර්න් එකක් හැදෙන්නේ ඇයි? ඒ වගේ ලොකු දෙයක් තියෙනවා අපිට කතා කරන්න. මෙන්න මේ ටර්මිනල් ඉම්පල්ස් එක ගත්තට පස්සේ මෙන්න මේ ටර්මිනල් ඉම්පල්ස් එකත් කොටස් තුනක් තියෙනවා. ඒ කියන්නේ තුන් විදිහකට මෙන්න මේ ටර්මිනල් ඉම්පල්ස් එක හැදෙන්න පුළුවන්. එතකොට එකක් තමයි first extended terminal impulse, third extended terminal impulse, fifth extended terminal impulse කියලා තුන් විදිහකට අපි මෙන්න මේ ටර්මිනල් ඉම්පල්ස් එකත් හැදෙන්න පුළුවන් කියලා අපි කියනවා. එතකොට ඔන්න ඉම්පල්ස් එක ගත්තට පස්සේ ඉම්පල්ස් එක කොටස් දෙකකට බෙදනවා. එකක් ට්‍රෙන්ඩින් ඉම්පල්ස්, අනිත් එක ටර්මිනල් ඉම්පල්ස්. එතකොට මෙන්න මේ ට්‍රෙන්ඩින් ඉම්පල්ස් එක ගත්තට පස්සේ ට්‍රෙන්ඩින් ඉම්පල්ස් එක ගැන එක වීඩියෝ එකක් ගේනවා. ටර්මිනල් ඉම්පල්ස් එක ගැන තව වීඩියෝ එකක් ගේනවා. ඒ වගේම මේවා ඇතුලේ තව ගොඩක් දේවල් අපිට තියෙනවා කතා කරන්න. මේවා ඇතුලේ රූල්ස් තියෙනවා, බලන්න ඕනි විදි තියෙනවා. ඒවා අපි ඉස්සරහ වීඩියෝස් වලින් කතා කරමු. ඒ කරලා මෙන්න මේ කරෙක්ෂන් වලට ආවට පස්සේ අපි මෙන්න මේ කරෙක්ෂන් එක බෙදනවා ස්ටෑන්ඩඩ් කරෙක්ෂන් සහ කම්බිනේෂන් කරෙක්ෂන් කියලා. ස්ටෑන්ඩඩ් කරෙක්ෂන් සහ කම්බිනේෂන් කරෙක්ෂන් කියලා අපි මෙන්න මේ කරෙක්ෂන් එක බෙදනවා. එතකොට මොකද්ද මේ ස්ටෑන්ඩඩ් කරෙක්ෂන් එකක් කියලා කියන්නේ? ස්ටෑන්ඩඩ් කරෙක්ෂන් එකක් කියන්නේ අපිට කරෙක්ෂන් පැටර්න් මේන් වශයෙන් කොටස් 8ක් තියෙනවා. ඒ කියන්නේ කරෙක්ෂන් පැටර්න් වර්ග 8ක් තියෙනවානේ. zigzag එක, flat එක, contracting triangle, expanding triangle, neutral triangle, diametrical, symmetrical වගේ ඔන්න ඔය වගේ කරෙක්ෂන් පැටර්න් 8ක් තියෙනවා. අන්න ඒ වගේ කරෙක්ෂන් පැටර්න් එකක් හැදෙනවා නම් අපි ඒකට කියනවා ස්ටෑන්ඩඩ් කරෙක්ෂන් පැටර්න් එකක් කියලා. එක්සාම්පල් එකකට මෙහෙම හිතන්නකො. මෙන්න මේ වගේ අප් ට්‍රෙන්ඩ් එකක් ගිහිල්ලා තනි සිංගල් කරෙක්ෂන් පැටර්න් එකක් හැදෙනවා zigzag කියන කරෙක්ෂන් පැටර්න් එක. මෙන්න මේ වගේ තනි සිංගල් කරෙක්ෂන් පැටර්න් එකක් හැදිලා මාකට් එක අප් වෙනවා නම් අපි ඒකට කියනවා ස්ටෑන්ඩඩ් කරෙක්ෂන් පැටර්න් එකක් කියලා. එතකොට ඔන්න ඔය විදිහට ස්ටෑන්ඩඩ් කරෙක්ෂන් පැටර්න් වර්ග 8ක් තියෙනවා කතා කරන්න. zigzag එක, flat එක, contracting triangle, expanding triangle, neutral triangle, stacking triangle, diametrical, symmetrical කියලා අපිට පැටර්න් වර්ග ටික තියෙනවා. මෙන්න මේ වගේ තනි කරෙක්ෂන්, මෙන්න මේ වගේ තනි සිංගල් ට්‍රයැන්ගල් එකක් හැදුනත් අපි ඒකට ස්ටෑන්ඩඩ් කරෙක්ෂන් පැටර්න් එකක් කියලාම තමයි කියන්නේ. එතකොට මෙන්න මේ වගේ තනි සිංගල් කරෙක්ෂන් පැටර්න් එකක් හැදුනොත් අපි ඒක ස්ටෑන්ඩඩ් කරෙක්ෂන් පැටර්න් එකක් කියලා කියනවා. මේ තියෙන්නේ අපේ ස්ටෑන්ඩඩ් කරෙක්ෂන් පැටර්න් 8. මේ තියෙන්නේ අපේ ස්ටෑන්ඩඩ් කරෙක්ෂන් පැටර්න් 8. එතකොට මෙන්න මේ පැටර්න් 8 ගත්තට පස්සේ මේ පැටර්න් ඇතුලේ තව පැටර්න් තියෙනවා. එක්සාම්පල් එකකට zigzag එක ගත්තොත් එහෙම zigzag පැටර්න් විතරක් 4ක් තියෙනවා. 4 විදිහකට හැදෙන්න පුළුවන්. flat එක ගත්තොත් එහෙම flat වර්ග 8ක් තියෙනවා. ඒ කියන්නේ flat එක 8 විදිහකට හැදෙන්න පුළුවන්. contracting triangle 5ක් තියෙනවා. එතකොට diametrical කියන pattern එක pattern වර්ග 5ක් තියෙනවා. ඒ කියන්නේ 5 විදිහකට මෙන්න මේ diametrical කියන pattern එක හැදෙන්න පුළුවන්. එතකොට ඔන්න standard correction pattern එකක් කියන්නේ තනි single correction pattern එකකට. ඊළඟට තියෙනවා combination correction. එතකොට combination correction එකක් කියලා කියන්නේ අර අපි කතා කරපු standard correction pattern 3ක් හෝ 5ක් එකට එකතු වෙලා හැදෙනවා නම් අපි ඒකට combination correction එකක් කියලා කියනවා. එක්සාම්පල් එකකට මෙන්න මෙහෙම හිතන්න. මෙන්න මේ විදිහට මාකට් එක අප් ට්‍රෙන්ඩ් එකකට යනවා. අප් ට්‍රෙන්ඩ් එකකට ගිහිල්ලා දැන් අපි දන්නවා correction එක කියන්නේ ට්‍රෙන්ඩ් එකට විරුද්ධව මාකට් එකේ මූව්මන්ට් එක. එතකොට මෙන්න මේ වගේ zigzag කියන correction pattern එක හැදෙනවා ABC කියලා. ඔන්න ඔය වගේ zigzag කියන correction pattern එක හැදෙනවා.
ඊළඟට මාකට් එක දැන් අප් වෙන්න එපා. දැන් කරෙක්ෂන් එක දීලා ඉවරයි. හැබැයි අප් වෙන්නේ නැතුව මේක තව දිගට ඩවුන් වෙනවා. මාකට් එකේ අපි ප්‍රෙඩික්ට් කරනවා කම්බිනේෂන් එකක් තමයි මේ හැදෙන්නේ කියලා. ඒ කියන්නේ තව කරෙක්ෂන් පැටර්න් වෙන්න මේ විදිහට හැදෙනවා නම් අපි ඒවට කියනවා කම්බිනේෂන් කරෙක්ෂන් කියලා. එතකොට මෙන්න මෙතන බලන්නකො අර ස්ටෑන්ඩඩ් කරෙක්ෂන් පැටර්න් වල තියෙන සිග්සැග් එකයි ට්‍රෑන්ගල් කියන පැටර්න් දෙකකුයි එකතු වෙලා තමයි මෙන්න මේ පැටර්න් එක හැදිලා තියෙන්නේ. මෙන්න මේ ස්ටෑන්ඩඩ් කරෙක්ෂන් පැටර්න් වල තියෙන සිග්සැග් එකයි කන්ට්‍රැක්ටින් ට්‍රෑන්ගල් එකයි හැදිලා තමාර කම්බිනේෂන් කරෙක්ෂන් එක හැදුනේ. මෙන්න මේ කම්බිනේෂන් කරෙක්ෂන් එක හැදුනේ අර ස්ටෑන්ඩඩ් කරෙක්ෂන් පැටර්න් තුනක් එකතු වෙලා. එතකොට ඔන්න සරලවම කිව්වොත් කම්බිනේෂන් එකක් කියන්නේ මොකක්ද? අපි කතා කරන ස්ටෑන්ඩඩ් කරෙක්ෂන් පැටර්න් තුනක් හෝ පහක් එකට එකතු වෙලා හැදෙනවා නම් අපි ඒකට කියනවා කම්බිනේෂන් කරෙක්ෂන් කියලා. එතකොට මෙන්න මේ කම්බිනේෂන් එක කොටස් දෙකකට බෙදෙනවා. අපි ඒ කොටස් දෙක ඊළඟ වීඩියෝස් වලදී කතා කරමු. එතකොට ඔයගොල්ලන්ට අද වීඩියෝ එකෙන් සමරියක් වගේ ගෙනාවොත් එහෙම මෙන්න මේ නියෝ වේව් වල පැටර්න් ගත්තොත් එහෙම මේන් වශයෙන් අපි කොටස් දෙකකට බෙදනවා. ඉම්පල්ස් වේව් සහ කරෙක්ෂන් වේව් කියලා. ඉම්පල්ස් වේව් සහ කරෙක්ෂන් වේව් කියලා කොටස් දෙකකට බෙදනවා. එතකොට ඉම්පල්ස් වේව් එකක් කියන්නේ මොකක්ද? ට්‍රෙන්ඩ් එක කන්ටිනියු වෙන්න හැදෙන පැටර්න් එකක්. එක්සාම්පල් එකක් විදිහට ගත්තොත් අප් ට්‍රෙන්ඩ් එකක් යනවා නම් ඒ අප් ට්‍රෙන්ඩ් එක තව දිගටත් කන්ටිනියු වෙන්න පුළුවන්. ඉම්පල්ස් වගේ පැටර්න් එකක් හැදුනොත් ඩවුන් ට්‍රෙන්ඩ් එකක් යනවා නම් ඒ ඩවුන් ට්‍රෙන්ඩ් එක තව දුරටත් කන්ටිනියු වෙන්න පුළුවන්. කරෙක්ෂන් එකක් කියන්නේ සරලවම කිව්වොත් මාකට් එක යන ට්‍රෙන්ඩ් එකට විරුද්ධව හැදෙන පැටර්න් එකකට. ඒ කියන්නේ මාකට් එක අප් ට්‍රෙන්ඩ් එකකට යනවා නම් මේ අප් ට්‍රෙන්ඩ් එකට විරුද්ධව ඩවුන් ට්‍රෙන්ඩ් එකකට එන මූවමන්ට් එකට අපි කරෙක්ෂන් පැටර්න් එකක් කියලා කියනවා. ඒ කියන්නේ කරෙක්ෂන් මූවමන්ට් එකක් එන්න පුළුවන් වේව් එකක් තමයි ඩවුන් ට්‍රෙන්ඩ් එකකට එන්නේ. එතකොට මෙන්න මේ ඉම්පල්ස් එක වර්ග දෙකකට බෙදෙනවා. ට්‍රෙන්ඩිං ඉම්පල්ස් සහ ටර්මිනල් ඉම්පල්ස් කියලා. ට්‍රෙන්ඩිං ඉම්පල්ස් සහ ටර්මිනල් ඉම්පල්ස් කියන්නේ සරලවම කිව්වොත් එහෙම ට්‍රෙන්ඩිං ඉම්පල්ස් කියන්නේ වේව් පහක පැටර්න් එකක් වෙන්න මේ විදිහේ. එතකොට මෙන්න මේ ට්‍රෙන්ඩිං ඉම්පල්ස් හයි වොලටිලිටි මාකට් එකක තමයි හැදෙන්නේ. එතකොට ටර්මිනල් ඉම්පල්ස් එකක් කියන්නේ ට්‍රේන්ජින් මාකට් එකක හැදෙන්න පුළුවන් පැටර්න් එකක්. එතකොට ටර්මිනල් ඉම්පල්ස් එකක් කියන්නේ මෙන්න මේ වගේ පැටර්න් එකක්. ට්‍රෙන්ඩිං ඉම්පල්ස් එක තුන් විදිහකට හැදෙන්න පුළුවන්. ෆස්ට් ස්ටෑන්ඩඩ් ට්‍රෙන්ඩිං ඉම්පල්ස්, තර්ඩ් ස්ටෑන්ඩඩ් ට්‍රෙන්ඩිං ඉම්පල්ස්, ෆිෆ්ත් ස්ටෑන්ඩඩ් ට්‍රෙන්ඩිං ඉම්පල්ස් කියලා තුන් විදිහකට හැදෙන්න පුළුවන්. එතකොට ටර්මිනල් ඉම්පල්ස් එකත් ඒ විදිහේ. ඒ ටර්මිනල් ඉම්පල්ස් එකත් වර්ග තුනක් තියෙනවා. ෆස්ට් ස්ටෑන්ඩඩ් ටර්මිනල් ඉම්පල්ස්, තර්ඩ් ස්ටෑන්ඩඩ් ටර්මිනල් ඉම්පල්ස්, ෆිෆ්ත් ස්ටෑන්ඩඩ් ටර්මිනල් ඉම්පල්ස් කියලා තුන් විදිහක් තියෙනවා. එතකොට අපි මේවා ඉස්සරහට ගැඹුරින් කතා කරනවා. අද පොඩ්ඩක් මෙන්න මේ වගේ පැටර්න් තියෙනවා කියන්න විතරයි අපි මේ වීඩියෝ එක කරන්නේ. එතකොට මෙන්න මේ කරෙක්ෂන් වලට ගත්තට පස්සේ කරෙක්ෂන් එක වර්ග දෙකකට බෙදනවා. ස්ටෑන්ඩඩ් කරෙක්ෂන් සහ කම්බිනේෂන් කරෙක්ෂන් කියලා. එතකොට ස්ටෑන්ඩඩ් කරෙක්ෂන් එකක් කියන්නේ තනි සිංගල් කරෙක්ෂන් පැටර්න් එකක්. එතකොට මෙන්න මේ ස්ටෑන්ඩඩ් කරෙක්ෂන් පැටර්න් 8ක් තියෙනවා අපිට කතා කරන්න. සිග්සැග් එක, ෆ්ලැට් එක, කන්ට්‍රැක්ටින් ට්‍රෑන්ගල්, එක්ස්පෑන්ඩින් ට්‍රෑන්ගල්, නියුට්‍රල් ට්‍රෑන්ගල්, එට්‍රැකින් ට්‍රෑන්ගල්, ඩයමෙට්‍රිකල්, සිමෙට්‍රිකල් කියලා කොටස් 8ක් තියෙනවා අපිට කතා කරන්න. එතකොට මෙන්න මේ කම්බිනේෂන් කරෙක්ෂන් එකක් කියන්නේ අර අපි කතා කරන ස්ටෑන්ඩඩ් කරෙක්ෂන් පැටර්න් එකතු වෙලා හැදෙන කරෙක්ෂන් පැටර්න් වල. එක්සාම්පල් එකක් විදිහට ගත්තොත් ස්ටෑන්ඩඩ් කරෙක්ෂන් පැටර්න් 3ක් හෝ 5ක් එකට එකතු වෙනවා. මෙන්න මේ විදිහට කරෙක්ෂන් පැටර්න් එකට එකතු වෙනවා නම් අපි ඒකට කම්බිනේෂන් කරෙක්ෂන් පැටර්න් කියනවා. එතකොට අද වීඩියෝ එකෙන් අපි කතා කරේ නියෝ වේව් වල තියෙන පැටර්න් 50 කොහොමද වර්ග වලට බෙදන්නේ කියන එක.